මේ යුගල අලුතෙන් ඇවිල්ලා තියෙන MFI charging dock එකයි cable එකයි අපි ගන්න එක වටිනවද? මේකේ අර සුදු පාට එකට වැඩි මොන හරි differences තියෙනවද? මොකද ඇත්තටම ගන්න හොඳ. ඒ වගේම quality difference එක කොහොමද? අපිට අග්ගල් බලමු. මම මේක ඇත්තටම සුදු පාට එකෙත් වෙනම review එකක් ගෙනල්ලා තිනවා. ඉතින් මේකත් අපි බලමු. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඇතුළේ paper works ටික තියෙනවා සුපුරුදු පරිදි. මෙතන තමයි cable එක දෙන්නේ. මේක dock එක. ඉතින් මෙන්න තියෙනවා charging dock එක. ඇත්තට මේකේ නිකන් අමුතර matte feeling එකක් තියෙන්නේ. නිකන් වලට වෙන්නේ නැත්නම් ඇත්තට මාර ලස්සනයි. එතකොට බර ගත්තත් හොඳ බරක් තියෙනවා. නිකන් අර cheap ගතියක් එහෙම නැහැ. හොඳ quality එකක් තියෙනවා. එතකොට cable එකත් ඔයාලට පේනවාද? අර නේ rubber cable එක and braided මුකුත් නෙමෙයි. එතකොට quality එක ගත්තොත් ඇත්තටම අවුලක් නැහැ. හොඳ quality එකක් තියෙනවා. අර එකම case එකේ තියෙන්නේ rubber material එක තියෙන්නේ. මෙන්න rubber කියලා බය වෙන්න බා. මේවා පට්ට ඩියුරබල්. ඒ කියන්නේ අපි හිතන්නේ අයියෝ මේ කැඩෙයිනි කියලා රබර් කියලා නෑ. ඇත්තටම මෙහෙම කැඩෙන්නේ නෑ. කාලයක් යූස් කරන්න පුළුවන්. එකම දේ අර මෙහෙම මේ දෙපැත්තට හොම නැමුවොත් කැඩෙයි. ඒ ඇරෙන්නේ ඇත්තටම කැඩෙන්නේ නැහැ. මේ කියන්නේ නැවුව ගමන් කැඩෙන්නෙත් නැහැ. අර ඒ කියන්නේ නමාගෙන හිටියොත් වගේ කැඩෙයි. ඉතින් මේ කළු පාට කොම්බෝ එකේ අර white color කොම්බෝ එකේ ඇත්තටම ඩිෆරන්ස් එකක් තියෙනවා. ඇත්තටම කිසිම ඩිෆරන්ස් එකක් නැහැ. මේ පාටේ විතරයි ඩිෆරන්ස් එක තියෙන්නේ. ඉතින් ඔයා නිකන් අර Apple vibe එකක් ගන්න කැමති නම් ඔයාගේ ෆෝන් එකට ඉතින් ඔයන්නේ Apple charge vibe එකක් ගන්න ඕනේ නම් ඔයාගේ ෆෝන් එකට එහෙනම් අර white color එකට යන්න. එතකොට ඒකේ charging dock එකයි cable එකයි දෙකම සුදු පාටකින් නිකන් Apple charging dock එකයි cable එකයි වගේම. එතකොට සුදු පාටට ආස නැති එක්ක ඉන්න කළු පාටට නම් ආස මෙන්න මේක ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ product එකක්. ඉතින් මේ cable එකේ MFI ඒ කියන්නේ මම කලින් වීඩියෝස් වලත් explain කරලා තියෙනවා. මෙතන තියෙන lightning port එකක්. ඉතින් ඕක මේ Ugreenලා Apple වලට කියලා certify කරලා තියෙන Apple products වලට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. MFI certification එකකින් තමයි පොඩ්ඩක් මේවක් ගණන්. ඔයාලා price එකක් compare කරලා බලුවොත් තේරෙයි Ugreen cable එකයි basis cable එකයි සාමාන්‍ය රුපියල් rated කරපු basis cable එක සාමාන්‍ය රුපියල් 2500ක් වගේ වෙනවනම් Ugreen cable එක සාමාන්‍ය 4500ක් වගේ range එක යන්නේ. ඉතින් මේ price difference එක වෙලා තින්නේ අර specially මාර MFI certification එකකින්. මොකද අපි type C Ugreen basis ගත්තොත් දෙකම same price. ඉතින් මම මේ rubber cables වල ආස නැත්නම් ඔයාලා braided cable එකක්ම ඕනේ නම් ඔයාලට separate 20 watt dock එකක් අරගෙන braided cable එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මම මගේ website එකෙන් buy කරනවා නම් ඔයා පොඩ්ඩක් එහෙම ගන්නවනවා separate ඔයාලට braided ම ඕනේ නම් පොඩ්ඩක් මට message එකක් දාන්න මම පොඩි discount එකකුත් දාලා දෙන්න. මොකද මේ දෙකම separate ගන්න එක සාමාන්‍ය රුපියල් 2000ක් විතර වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද මම උපරිම maximum discount එකක් දාලා දෙන්න. ඉතින් ඔයාලට මේ cables adapters වලින් prices check කරන්න ඕන නම් මම technology.lk එකේ website එක check කරා. ඉතින් ඔයාලගේ opinion එක මොකද්ද? මේ black color හොඳ white color MFI charging dock එකද හොඳ? අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.